හැමෝටම සුබ දවසක්. වෙල්කම් ටු AJ channel. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Solana මාකට් එකේ ඊළඟ මූව්මන්ට් එක පිළිබඳව Elliott Wave ආශ්‍රයෙන්. සරලව සිම්පල් අදහසක් අපි Elliott Wave වලින් අරගෙන බලමු ඊළඟ ප්‍රෙඩික්ෂන් එක මොකක් වෙන්න පුළුවන්ද කියලා. හරි බැලුවොත් මාකට් එක දිගටම ඩවුන් වේද නැත්නම් රිවර්සල් කලෙක්ටිව් පැටර්න් එකක්ද යන දේවල් වීඩියෝ එකේ අවසානට ඔයාලට පැහැදිලි වෙයි. ඒක නිසා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. හරි මම මේ විදිහට 6 ටයිම් ෆ්‍රේම් පැටර්න් එකක් අරන් තියෙනවා. මම මේ පැටර්න් එක පොඩ්ඩක් ඔයාලට එක්ක පැහැදිලි කරන්නම්. මේ විදිහට 6 ටයිම් ෆ්‍රේම් පැටර්න් එක විදිහට මම WXY පැටර්න් එකක් අරන් තියෙනවා. අපේ W wave එක කම්ප්ලීට් කරලා අපේ Y wave එක තමයි දැන් කන්ටිනියු වෙන්නේ කියලා මේ විදිහට පැටර්න් එකක් අරන් තියෙනවා. එතකොට අපේ Y wave එකේ දැන් තමයි A wave එක හදලා ඉවරයි, B wave එකත් හදලා ඉවරයි. මම C wave එක කන්ටිනියු වෙනවා කියලා තමයි අදහස අරගෙන තියෙන්නේ. හරි අපි ලයිව් මාකට් එක පැත්තට ඇවිල්ලා බලමු මොකක්ද ඊළඟට වෙන්න පුළුවන් දේ කියලා. හරි අපේ ලයිව් මාකට් එකේ පැටර්න් එක විදිහට අපේ B wave එක මේ වගේ පොයින්ට් එක එන්ඩ් කරලා තියෙනවා. ෆ්ලැට් පැටර්න් එකක් විදිහට ෆ්ලැට් පැටර්න් එකක් විදිහට B wave එක අපේ එන්ඩ් කරලා තියෙනවා. එතකොට අපේ C wave එක ඩයගනල් පැටර්න් එකක් විදිහට ස්ටාර්ට් කරලා තියෙනවා කියලා මම කවුන්ට් කරලා තියෙනවා. අපේ ෆස්ට් වේව් එක ඕල්මෝස්ට් done. ඩයගනල් එකේ ෆස්ට් වේව් ඕල්මෝස්ට් ගිහින් ඉවරයි දැන් තමයි. ඊට පස්සේ අපේ සෙකන්ඩ් වේව් එක කරෙක්ටිව් එකක් විදිහට පහළට කනෙක්ට් වෙනවා. සහ අපේ වේව් 2 එකේ තියෙන මොකක්ද කියලා අපි කවුන්ට් කරලා බලමු. ඇත්තේ මෙන්න මේ විදිහේ පැටර්න් එකක්. සරලව කිව්වොත් WXYZ පැටර්න් එකක්. දැන් අපේ W wave එක done, Y wave එක done, Z wave එක තමයි හැදෙන්න තියෙන්නේ කියලා තමයි කවුන්ට් කරේ මම. අපේ කන්ෆර්මේෂන් එක බැලුවොත් අපේ පැටර්න් එකේ විදිහට මේ ලෝ එක බ්‍රේක් කරන්න බෑ. අපේ ඉන්වර්ට් පොයින්ට් එක වෙන්නේ මෙන්න මේ ලෝ එක. මේ ලෝ එක බ්‍රේක් කරන්න බැරි පොයින්ට් එකක් වෙනවා. ඒ කියන්නේ වේව් 2 එක මේ විදිහට රීට්‍රේස් වෙන්න බෑ මේකට යටින්. ඒක ඉන්වර්ට් පොයින්ට් එකක් වෙනවා අපේ මේ පැටර්න් එකේ. එතකොට අපේ next move එක තියෙන්නේ මේ පැටර්න් එක අපේ Z wave එක complete කරලා third wave එකට යන්න තමයි අපේ next move එක තියෙන්නේ. හරි අපි එතකොට බලමු මේ පැටර්න් එක ඉන්වැලිඩ් වුණොත් අපිට ගන්න පුළුවන් තව පැටර්න් මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ wave 2 එක මේ low එක break කරගෙන ආවොත් මොන වගේ පැටර්න් එකක්ද අපිට ඊළඟට ගන්න පුළුවන් කියලා අපි බලමු. ඒ ගැනත් කතා කරලා මොකද අපි හැම පැත්ත ගැනම හිතන්න ඕනේ. මෙතනමයි මේකමයි කියන්න බෑ අපිට. හරි අපි ඒ ගැනත් කතා කරලා බලමු. හරි මගේ දෙවෙනි අයිඩියා එක විදිහට මේ වගේ එකක් අරන් තියෙනවා මම. මේකත් පොඩ්ඩක් මම 6 ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක කරගන්නම්. අර එකම කවුන්ට් එක තමයි මෙතන අපේ වේව්ස් දෙක පොඩ්ඩක් මාරුලා තියෙනවා. ඒක විතරයි. හරි මම පොඩ්ඩක් වීඩියෝ එක ස්කිප් කරගන්නම්. හරි ඔන්න අපේ දෙවෙනි සිනාරියෝ එක විදිහට මෙන්න මේ වගේ පැටර්න් එකක් කරන් තියෙනවා මම. ට්‍රිපල් ෆ්ලැට් එකක් සාමාන්‍ය මාකට් එකේ රියා පැටර්න් එකක් කලාතුරකින් වගේ තමයි හදන්නේ. මේ වගේ 6 ටයිම් ෆ්‍රේම් එක හදනවා කියන ගොඩක් රියා පැටර්න් එකක්. එතකොට අපි බැලුවොත් අපේ A wave එකේ තියෙනවා running flat එකක්, අපේ Y wave එකේ තියෙනවා expanding flat එකක්. ඒ වගේම අපේ Z wave එකෙත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට expanding flat එකක් හදයි කියලා. එතකොට මේ low එක break කරන් වැටෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව මේ low එක break කරන් වැටෙන්න පුළුවන්. ABC එකක් කන්ට්‍රි වෙන්න තියෙන. එතකොට අපිට මේක සම්පූර්ණ pattern එක diagonal එකක් කියලා ගහන්න පුළුවන්. අපේ ABC එක කන්ට්‍රි වුණාට පස්සේ සම්පූර්ණ pattern එක diagonal එකක් කියලා ගහන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුවම ඔය විදිහට diagonal එකක් කියලා ගහන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ pattern එක ගන්නවා කියන එක ට්‍රැප් එකකින් බේරෙන්න පුළුවන් chance එකක් තියෙනවා මේ පැටර්න් එක ගත්තොත් අපිට. මොකද අපි diagonal කියලා trade entry එකක් ගත්තොත් මේක diagonal එකක් කියලා trade entry එකක් ගත්තොත් 1 2 කියලා මේ low එක break කරන්න බෑ කියලා අනිවාර්යයෙන් මේ low එක යටින් තමයි අපි SL එක දාන්නේ අපේ SL එක. එතකොට මේ වගේ pattern එකක් වැඩ කරලා අපේ SL එක අරගෙන market එක ආයේ හැරෙන්න පුළුවන් chance එකක් තියෙනවා.
ඒක නිසා අපිට මේ ලෝ එක හරිම ලෝ එක කියලා කන්ෆර්ම් කරගන්න බෑ තාම හරිම ලෝ එක කියලා කන්ෆර්ම් කරගන්න බෑ. ඒකට පුළුවන් අපිට ඉවසලා පොඩ්ඩක් වොච් එකක් දාගෙන ඉන්න මාකට් එකේ ඊළඟ මූවමන්ට් එක මොන වගේ එකක් වේද කියලා. මේ දේවල් තමයි එතකොට කතා කරන්න තියෙන්නේ අපිට වේව් එකේ රිවර්සල් පොයින්ට් එක ගැන. කට්ටිය බලන් ඉන්නවනම් මේ සෝන් එකේ ඉන්වැලිඩ් පොයින්ට් එකක් වෙයි කියලා මේ ලෝ එකමයි කියලා කියන්න බෑ. අපිට හරියටම මේකමයි ලෝ එක කියලා කියන්න බෑ. එතකොට මේ වගේ පැටර්න් එකක් ගන්න පුළුවන් අපේ දෙවෙනි සිනාරියෝ එක විදිහට මේක ගන්න පුළුවන් අපිට. එතකොට අපේ පළවෙනි සිනාරියෝ එක තමයි මේක. මේ ලෝ එක කැඩුවොත් මේ ලෝ එක කඩලා කට් එක අප්පුනොත් මෙන්න මේ සිනාරියෝ එක මෙන්න මේ සිනාරියෝ එකට අපිට මාරු වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට ඔයාලට තේරෙන්න ඕන දෙයක් තමයි මේ පොයින්ට් එක මෙන්න මේ ලෝ එක තාම ඉන්වැලිඩ් පොයින්ට් එකක් උනේ නැහැ කියන එක. මේ පොයින්ට් එක තාම ඉන්වැලිඩ් පොයින්ට් එකක් උනේ නැහැ කියන එක ඔයාලට තේරෙන්න ඕන. මේ ලෝ එක කඩලා මාකට් එක අප් වෙන්න ඕන තරම් chance එකක් තියෙනවා. එතකොට අපිට බලන් කරන්න තියෙන වැඩක් තමයි පොඩ්ඩක් කොච්චරක් දාන් ඉන්න එක ඊළඟට මොකද්ද වෙන්න පුළුවන් දෙය කියන එක. මේ පොයින්ට් එක තමයි අපි බලාගෙන ඉන්න ඕනේ මොකද්ද වෙන්නේ ඊළඟට කියන එක පිළිබඳව. මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණාවක් තමයි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම এডুকেෂන් පර්පස් එකට විතරයි. এডুকেෂන් පර්පස් එකට විතරයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඔයාලගේ අයිඩියාස් සමග කම්පෙයාර් කරලා හොඳ ඇනලයිස් එකක් එක්ක ඔයාලගේ අදහස් එක්ක ඔයාලගේ අයිඩියාස් එක්ක මික්ස් කරලා හොඳ අයිඩියා එකක් ගන්න එක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ. මොකද මට ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් දෙන්න කිසිම හැකියාවක් නැහැ. මේ ලෝ එක වොච් එකක් දාගෙන ඉන්න. මොකද මේ ලෝ එක කැඩුවොත් අනිවාර්යයෙන් මාකට් එක රිවර්සල් වෙනවා. කැඩුවේ නැත්තම් අපිට පුළුවන් ඊළඟ පැටර්න් එක මොකක්ද කියලා බලලා එතනින් හොඳ අයිඩියා එකක් එක්ක ට්‍රේඩ් ඔපචුනිටි එකක් හොයන්න. හරි ඉතින් මේ දේවල් තමයි ඔයාලත් එක්ක කතා කරන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් මේ ලෝ එක පිළිබඳව අවධානයෙන් ඉමු. බලමු මම මේ ලෝ එක බ්‍රේක් කරලා ඔයාලට ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් ඊළඟ මූවමන්ට් එක පිළිබඳව. හරි නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජයෙන් ජයම වේවා.